ඔයාගේ කොණ්ඩෙත් අධික විදිහට ගැලවිලා යනවද? දකින හැම ට්‍රීට්මන්ට් එකම කරත් තාමත් කොණ්ඩේ අනේක නතර වෙලා නැද්ද? ඒ මදිවට කොණ්ඩේ අල්ලද්දි හරිම රළු ගොරෝසු ගතියක් දැනෙනවද? අනිත් අයගේ කොණ්ඩේ වගේ හරි ෂයිනි විදිහට ලස්සනට ඒ වගේම පිරිපුන් විදිහට කොණ්ඩේ දිගට නැද්ද? අද මම මේ කියලා දෙන්න යන हेयर සීරම් එකෙන් ඔයාගේ කොණ්ඩේ තියෙන ගැටලු ගොඩකට විසඳුම් හොයාගන්න පුළුවන්. ඒ වගේම hair loss එක හරිය ඉක්මනටම නතර කරගන්න පුළුවන්. ඔයාලා දැනටමත් දන්නවා ඇති Aroma Petal hair care products ගැන. ඒකේ hair serum එකක් තියෙනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මේ hair serum එක ගොඩක් දෙනෙක් අහනවා oil ඩක් මේක oilyද? ඇත්තටම hair serum එකක් කියන්නේ oil එකක් නෙමෙයි. සමහර අය oil එකම hair serum bottle එකකට දාලා serum එකක් කියලා sell කරනවා. නමුත් serum එකක් කියන්නේ serum එකකට oil එකකට නෙමෙයි. මගේ hair serum එක serum එකක් තමයි oil එකක් නෙමෙයි. ඒකට බේස් එක විදිහට මම ඔයිල් යූස් කරන්නේ නැහැ. ඒ නිසා මේක සීරම් එකක් විදිහටම ඔයාලට යූස් කරන්න පුළුවන්. මේක ඔයාලට අර ඔයිල් එකක් වගේ යූස් කරගෙන ඉන්න බැරිත් නෑ. ඕන වෙලාවක යූස් කරන් ඉන්න පුළුවන්. ඉතින් මේ hair serum එක ගොඩ දෙනෙක් කියලා තිබ්බා හදන විදිහ පෙන්වන්න කියලා. ඉතින් මම අද යන්නේ මේ hair serum එකට බේස් එක විදිහට ගන්න දේ මොකද්ද කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ බේස් එක යූස් කළා ඔයාලට පුළුවන් ගෙදරදීම ඕන තරම් hair serum වර්ග හදාගන්න. ඉතින් අපි යමු මේ hair serum එකේ බේස් එක කොහොමද මම හදන්නේ කියලා බලන්න. මේ hair serum බේස් එක යූස් කරලා හදන hair serum ඕනම එකකින් ඔයාගේ කොණ්ඩේ අනේක නතර කරගන්න පුළුවන්. ඒ වගේම fast hair growth එකක් ඇති කරගන්න පුළුවන්. මේ natural ingredients ඕනම එකකින් අපිට hair serum හදන්න පුළුවන්. ඉතින් බේස් එක විදිහට ගන්න දේ තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මම අද ඔයාලට පෙන්නනම් මම මොනවද බේස් එක විදිහට යූස් කරන්නේ කියලා. මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වගේම සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහටම රෝස් පෙති යොදා ගන්නවා. සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක කියලා කිව්වේ ඇත්තටම මේ රෝස් පෙති වල තියෙන ගුණය දැනගත්තොත් ඔයා විශ්වාස කරයි මේක සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකම තමයි කියලා. මේ වෙනකොට ගොඩක් අය ඔයගොල්ලන්ට කියලා දීලා නැතුව ඇති රෝස් පෙති වලින් අපිට කොණ්ඩේ වවන්න පුළුවන් හරි ඉක්මනට කියලා. ඉතින් අද මම ඔයාට මේ සීක්‍රට් එකක් කියනවා. මේ රෝස පෙති වලින් ඔයාගේ හිසකෙස් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. හිස් කබල පිරිසිදු කිරීම, හිසකෙස් වර්ධනය වැඩි දියුණු කිරීම, ඒ වගේම හිසකෙස් වල දීප්තියක් එක් කිරීමටත් මෙන්න මේ රෝස් පෙති උපකාර වෙනවා. අපි දැන් හරියටම බලමු රෝස පෙති වලින් අපේ හිසකෙස් වලට මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා. පළවෙනිම දේ තමයි හිස්කෙස් පිරිසුදු කිරීම. හිස් කබලේ ඇති අමතර තෙල් ඒ කියන්නේ සීබම් සහ මියගිය සමේ සෛල ඉවත් කර පිරිසුදු කිරීමක් කරනවා. ගොඩක් වැදගත්ම දේ තමයි පීනසිය තියෙන අයට මේ hair serum එක යූස් කරන්න පුළුවන්. එතකොට හිසකෙස් වර්ධනයටත් ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ hair growth එකට. හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරනවා. දීප්තියක් සහ සිනිඳු බවක් ඇති කරනවා. හිසකෙස් වල වැඩි දීප්තියක් සහ ඝන බවක් ලබා දෙනවා. රැලි සහිත හිසකෙස් පාලනය කිරීමටද උපකාර වෙනවා. ඒ වගේම මේ රෝස වතුරේ කන්ඩිෂනර් ගුණයක් තියෙනවා. හිසකෙස් සහ හිස් කබල තෙතමනයෙන් තබා ගන්නා ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙසද මෙන්න මේ රෝස වතුර ක්‍රියා කරනවා. අපි දැන් බලමු කොහොමද මේ රෝස් වෝටර් එක හදන්නේ කියලා. මේ රෝස් වෝටර් හදන ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට එක ක්‍රමයක් පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. රෝස මල් කිහිපයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒකේ පෙති ටික හොඳට හොදලා වෙනම ගන්න. ඉතින් මේ ගත්ත පෙති ටික අපි වතුර ටිකක් දාලා තඹ ගන්න ඕනේ. ගොඩාක් හීට් එක වැඩි කරගන්න නැතුව මද ගින්දරේ ඔයාලට පුළුවන් මේ රෝස පෙති ටික මේ වතුරේ තඹා ගන්න. විනාඩි 5ක් 6ක් විතර යනකොට ඔයාලට පේන්න ගන්නවා රෝස පෙති ටික අවර්ණ වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඩිප් ඔෆ් කරලා මේක නිවෙන්න තියන්න. ඉතින් මම මගේ hair serum එක හදන්න මෙන්න මේ රෝස් වෝටර් එක තමයි බේස් එක විදිහට ගන්නෙ. ගොඩක් අය අහනවා අක්කේ මේ serum එක oil එකක්ද කියලා. ඇත්තටම oil එකකින් හදනවා නම් ඒ කියන්නේ බේස් එක අපි oil එකකින් හදනවා නම් මම කීයටවත් මේ serum එක ඔයාට use කරගෙන ඉන්න කියන්නේ නැහැ. මොකද අපි දන්නවා අපේ hair එකේ oil ගතිය වැඩි වුණාම ටිකක් over oily වෙන්න බලනවා.
ඒක අපේ ස්කැල්ප් එකට හොඳ නැහැ. ඉතින් අපේ ස්කැල්ප් එක හරි බැලන්ස් එකේ තියාගෙන යන එක ගොඩාක් වැදගත් අපි කොණ්ඩේ වවන්න ආස කෙනෙක් නම්. ඔයාට මේ රෝස් වෝටර් බේස් එක යොදාගෙන ඕනම සීරම් වර්ගයක් හදන්න පුළුවන්. අර නිකන් වතුරකින් හදනවට වඩා ගොඩාක් බෙනිෆිට්ස් වැඩි මේ විදිහට හදනකොට. ඉතින් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා රිසල්ට් හැම එක ෂෙයා කරගන්න. ඒක බලන අනිත් අයටත් වැදගත් වෙනවා. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු. එතකන් හැමෝටම සුබ දවසක්.